මේ පෑන් එක බලන්න මේ පෑන් එකේ හයි හීට් එක තියලා තියෙන්නේ දැක්කද දැන් හැන්ඩල් එක බලන්න මේ හැන්ඩල් එක හීට් වෙන්නේ මේ හැන්ඩල් එක හීට් වෙන්නේ අනිත් එක බලන්න කොච්චර හයි හීට් එක තිබ්බොත් මේක මුකුත් වෙන්නේ කළු වෙන්නේත් නැහැ මේ දැක්කද කළු වෙන්නේත් නැහැ කොච්චර හීට් එක තිබ්බොත් කළු වෙන්නේත් නැහැ එච්චර හයි ක්වොලිටි එක තමයි මේ පෑන් එක මේ හයි ක්වොලිටි පෑන් එක තමයි අපි දෙන්නේ මේක 1450 1500 1350 ඒ වගේ විකුණන මේ ලීටර් දෙක පෑන් එක ඇවිල්ලා මේක අපි 395ට දුන්නාම තමාර කට්ටිය මොකද්ද හිතන්නේ මේක ලෝ ක්වොලිටි වෙන්නේ නැති මේක ක්වොලිටි අඩු වෙන්නේ නැති එහෙම කියලා නෑ ඔරිජිනල් ක්වොලිටි එක තමයි හරිම හොඳ ක්වොලිටි එක තමයි අපි 1350 1400 විකුණන මේ පෑන් එක අපි දුන්නේ 395ට මේක අපි 2000කට වැඩියෙන් අපි දුන්නා අපේ කස්ටමර්ලා ඇවිල්ලා මේක අරන් ගියා ඒ නිසා දැන් ඒක ඉවර වෙන්න එනවා ඉවර වෙන තත්ත්වයට තියෙන්නේ එතකොට අපි ගත්ත කට්ටියට අපි මේක පෙන්නන්නේ මොකටද ඔයගලන්ට අපි දුන්නේ එක හොඳ ක්වොලිටියක් අපි දීලා තියෙන්නේ දරාව ක්වොලිටියක් දීලා නැහැ අපි මාකට් එකේ තියෙන හොඳම ක්වොලිටි එක තමයි 1300 1400 ක්වොලිටි එක තමයි ඔයගලන්ට අපි 395ට දුන්නේ ඒක දුන්නේ හේතුව මොකද හැම ගෙදරටම සල්ලිකාරය නෙමේ දුප්පත් කට්ටිය සල්ලි නැති කට්ටිය බැරි කට්ටිය ඔක්කොමලා පාවිච්චි කරන්න ඕන හොඳ පෑන් එකක් කියලා තමයි අපි මේක දුන්නේ ඉතින් බලන්න මේක කොච්චර මේ ක්වොලිටි එකක් කියලා මේක බලන්න ආයි මම වලලා පෙන්නන්නම් නෑ මේක හීට් වෙන්නේ අනිත් එක මේක ක්වොලිටි එක බලන්න මේක බලන්න කළු වෙලා නෑ දැක්කද කළු වෙලා නෑ මෙච්චර ලිපේ තියලා මේක කළු වෙලා නෑ හරි ඒ නිසා ඔයගලන්ට අපි දුන්නේ එක ඇවිල්ලා හයි ක්වොලිටියක් කියලා මගේ පණිවිඩේ මේ මගේ කස්ටමර්ලාට මගේ ෆලෝවර්ස්ලාට මේක ගත්ත දහස් ගාන මිනිසුන්ට මේ පණිවිඩේ මම ගෙනියනවා මොකද මගේ කමෙන්ට්ස් එකේ ඔක්කොම එනවා ඕන් නැති කමෙන්ට්ස් කරනවා මේක හරි නෑ ක්වොලිටි නෑ එහෙම නෑ උම නෑ කියලා හැබැයි මම දුන්නේ එක හයි ක්වොලිටි එකක් කියලා ඔයගලන්ට ප්‍රූෆ් කරන්න තමයි මම මෙච්චර වෙලාව මොකද මේ ලිපේ තියලා මේ පෑන් එක මම පෙන්නුවේ දැන් ගෙදර පාවිච්චි කරන හැමෝම සන්තෝෂෙන් ඇදී මොකද අපි 395ට ගත්ත පෑන් එක ඇවිල්ලා සාමාන්‍ය එකක් නෙමෙයි හොඳම ක්වොලිටි එකක් කියලා හැබැයි ඒගොල්ලන්ට වීඩියෝ දාලා පෙන්නන්න බෑ මොකද අපි ගත්ත එක හොඳයිද නැද්ද කියලා මම සමාජයට මේ මගේ ගත්ත දහස් ගාන කස්ටමර්ලාට ෆලෝවර්ස්ලාට මම මේක පෙන්නන්නේ මම දුන්නේ එක හයි ක්වොලිටි එක සමහරව ඇවිල්ලා කමෙන්ට්ස් එක දානවා මේක ක්වොලිටි නෑ කියලා හරිද ඒගොල්ලන්ගේ කතාව අත්තරිමු අපි ගත්ත කට්ටිය අපි දන්නවා ගත්ත කට්ටිය හරි සතුටින් ඉන්නවා ඇති පාවිච්චි කරනකොට මේගොල්ලන්ට තේරෙනවා ඇති අපි ගත්ත 395ට බොහොම හොඳම හොඳ ක්වොලිටියක් කියලා අන්න දැක්කද කොච්චර වෙලාවද මම විනාඩි 3ක් 4ක් 5ක් කතා කරලා ඒකත් වීඩියෝ එඩිට් කරලා මම දාලා තියෙන්නේ විනාඩි 10ක් විතර මේ ලිපේ තිබ්බේ එක මේක උතුරනකම් මම තියලා තිබ්බේ දැන් බලන්න මේක හැන්ඩල් එකත් හීට් වෙන්නේ අනිත් එක ආයි වෙන්න නැත්නම් කළු වෙන්නේ හයි ක්වොලිටි ස්ටීල් එක මේක ඔයගලන්ට කොච්චර වෙලාවක් තිබ්බොත් මම මේක සුමාන දෙකක් මේක පාවිච්චි කරනවා මොකද මගේ ගෙදර කිව්වා මේක පාවිච්චි කරලා බලන්න හොඳයිද නැද්ද කියලා මේක හොඳයි කියලා දැනගත්තට පස්සේ හයි ක්වොලිටි කියලා දැනගත්තට පස්සේ තමයි මම මේක සමාජගත කරේ අන්න ගන්න කියලා. ඒ වගේ එක ක්වොලිටි මම දෙන එක ක්වොලිටි බාල ක්වොලිටි නෙමෙයි. හයි ක්වොලිටි හොඳ ක්වොලිටි. ඒක චොක්ලට් උනොත් හරි ඒක මේ මොන වුණත් ඊට පස්සෙත් මම දාන්න යන ඕගලන්ට දෙන අයිටම් ඔක්කොම බොහොම අඩුවට දෙනවා. හැබැයි ක්වොලිටි එක හයි එකට දෙනවා. හොඳ ක්වොලිටි දෙනවා. ඒ නිසා විශ්වාස තියාගෙන අපිත් එක්ක ඉන්න අපි ඔයගලන්ට එක්ක හැමදාම ඉන්නවා හැමදාම ඔයගලන්ට දෙනවා අපි ගැන දොස් කියන කට්ටිය ගැන අපි ගණන් ගන්නෑ ඒක ඒගොල්ලන්ව අතරේ දාමු ඒගොල්ලන්ටත් මම කියනවා මට මේ හයි ක්වොලිටි නෙමෙයි ලෝ ක්වොලිටි ජරාව කියලා ඒ කට්ටියට කරනවා මගේ කඩේට එවිල්ලා බඩු ගන්න ඕගලන්ටත් මම දෙනවා මම ඔයගලන්ටත් අඩුවෙන් දෙනවා ඔයගලන්ටත් මේ සන්තෝෂෙන් ඉන්න මම කියන්නේ අන්න දෙක්කනේ හරිනේ මම අර මේ දුන්නේ එක කොහොමද ක්වොලිටි කියලා මම ප්‍රූෆ් කරලා ඉවරයි. හරි ඒ වගේ ඕගොල්ලන් ගිහිල්ලා ගෙදර ගත්ත කට්ටිය විනාඩි 5ක් නේ 10ක් නේ ඕන එකක් උඹට බත් වියන්න පුළුවන් ඕන එකක් වියන්න පුළුවන් ඒ වගේ හයි ක්වොලිටි එකක් තමයි දීලා තියෙන්නේ. thank you දහස් ගණන් ගත්ත කස්ටමර්ට මගේ ස්තුතිය. හරි